අද දවසෙන් ටිකක්. ඉතිං අද සෑම් නිවාඩුවක් දාලා ගෙදර. සෑම් නිවාඩු දවසටත් යා උදේ 4ට නැගිටින්නේ. මොකද පොඩි දෙන්නගේ කිරි තියෙනවා 4ට. ඊට පස්සේ කිරි එක තියෙන්නේ 8ට. ඉතිං යා ඇහැරලා කිරි දෙක හදලා ඒක ගෙනල්ලා දීලා ඒ දෙන්නගේ බෙහෙත් ටික ගෙනල්ලා ඒ වැඩ ඔක්කොම එයා කරනවා. එයා ගෙදර ඉන්න දවසට මට නැගිටින්න දෙන්නේ නැහැ. එයා තමයි ඒ දේවල් ටික ඔක්කොම කරන්නේ. ඉතින් අද දුවලා දෙන්නගේ ස්කෑන් එකක් තියෙනවා. හාර්ට් ස්කෑන් එකක් තියෙනවා අද. අපි හොස්පිටල් ඉඳලා ඕක්ලන්ඩ් වල ඉඳලා ආවට පස්සේ කරන පළවෙනි ස්කෑන් එක. සෑම් ගෙදර ඉන්නවා නම් මට උදේට මගේ කොෆි එකත් ළඟටම ගෙනල්ලා දෙනවා. මං ආසම දවස් දෙක එයා ගෙදර ඉන්න දවස් දෙක. ඉතින් අද එයා සාමාන්‍ය වැඩ කරන දවසක්. නමුත් එයා නිවාඩුවක් දැම්මා. අපි යන්න ඕන පැය එකහමාරක් දෙකක් විතර දුර තියෙන හොස්පිටල් එකට. මොකද අපි මෙහි ඉන්න හොස්පිටල් එකේ මේ එකෝ ස්කෑන් කරන්න නැති නිසා ඉතින් ලොකු ඩ්‍රයිව් එකක් තියෙනවානේ. ඒ නිසා ඉතින් සෑමුත් ඉන්නවා. ඊට පස්සේ මම මේ ලෑස්ති කරන්නේ පුතාගේ ඉස්කෝලේ ඇඳුම්, එයාගේ බෑග්, එයාගේ ලන්ච් බොක්ස් එක. අද අම්මා ගෙදර. අම්මා තමයි පුතාව ඉස්කෝලේට දාලා ඉස්කෝලෙන් ගන්නේ. මොකද අපි උදේම පිටත් වෙන්න ඕන නිසා. පුතා ඇහැරෙන්න කලින් යනවනේ. ඉතින් මේ ටික ඔක්කොම එක තැනකට ලෑස්ති කරලා තිබ්බහම එයාට ලේසියි. ඊට පස්සේ ලෑස්ති කරන්න ඕන දුවලා දෙන්නට අවශ්‍ය දේවල්. ඉතින් දැන් එළියට යද්දී නිකන් ගමනක් යද්දී උනත් ඒගොල්ලොන්ට වැඩිපුර ඇඳුම්, නැපීස්, වයිප්ස්, ඒගොල්ලොන්ගේ ඩමීස්, ඒගොල්ලොන්ගේ කිරි බෝතල්, කිරි පිටි, ඒගොල්ලොන්ගේ උණු වතුර බෝතලේ වැඩිපුර හැම දේම අරගෙන යන්න ඕන. ඒ වගේම විශේෂයෙන්ම මේ දෙන්නට දෙන්න ඕන බෙහෙත්. ඒවා හැමදේම අරගෙන යන්න ඕන. ඉතින් ඒවා ඔක්කොම ලෑස්ති කරන ගමන් තමයි මේ. දැන් අපි නෙල්සන් හොස්පිටල් එකට ආවා. කුමාරි වෙලාවට හොස්පිටල් එකට එන්න පුළුවන් වුණා. දැන් ඉතින් දෙන්නගේ ස්කෑන් කරන්න තමයි යන්නේ. ඊට පස්සේ පොයිමන්ට් එක ඉවර වෙලා දෙන්නට හොඳටම බඩගිනි. ඒ නිසා ඉතින් මොන හරි කාලම යන්න කියලා හිතුවා. අපි ගෙදර එනකොට පුතා ගෙදර හිටියේ නැහැ. එයා අම්මත් එක්ක ලයිබ්‍රරි ගිහිල්ලා තිබුණා. ඔය දැන් ඒ දෙන්න ආපු වෙලාව.
අම්මයි තාත්තයි දෙන්නම ෆුල් ටයිම් වැඩ කරනවා. ඒත් අම්මා ගෙදර ඉන්න වෙලාවට බබාලාට කිරි දෙන්න ඒ වගේ දේවල් වලට එයා ඉතින් පුළුවන් වෙලාවට මට උදව් කරනවා. පොඩි දෙන්න දැන් ටමි ටයිම් දෙනවා ඒගොල්ලොන්ට. මොකද මාස 3ක්ම වගේ ඒගොල්ලෝ ඇඳේන හිටියේ. ඉතින් ඒගොල්ලොන්ට ඒ දේවල් ටිකක් මග ඇරිලා තියෙනවා. ඉතින් දැන් ඒගොල්ලොන්ට ටමි ටයිම් එහෙම දීලා පොඩ්ඩක් හැරෙන්න කරන්න පුරුදු කරන්න ඕන. අම්මලා ගෙදර ඉන්නකොට අපි කට්ටියම උයන්න දවස් දාගෙන තියෙන්නේ. ඉස්සරත් එහෙමයි. මන් දවස් 3ක් උයනවා, අම්මා දවස් 2යි. ඔහොම අපි දවස් දාගෙන තියෙන්නේ. ඉතින් පුතාට හොඳටම බඩගින්නේ. කැරකෙනවා කුස්සියේ හැමතැනම. Oh, I didn't get it. Oh, she did. මේ තියන්නේ අද අම්මා උයපු කෑම. එයා හැදුවේ අද පම්කින් සුප් එකක් හදලා පාන් එක්ක. අද මගේ උපන්දිනේ මැයි 14. ඉතින් අම්මා කේක් එකක් ගෙනල්ලා ওই විදිහට ඉතින් පොඩියට සෙලිබ්‍රේට් කරනවා. I'll make a little. Oh, no, sorry. Oh, way. Thank you, Kay. මට සාමාන්‍යයෙන් කේක් හරි බිස්කට් හරි තියෙන්න ඕන තේ බොනවා නම්. ඉතින් පුතා ඇවිල්ලා කිව්වා එන්න අම්මා මේ කේක් කන්න කියලා. මම කිව්වා නෑ මං තේ එකක් හදලම කේක් කනවා කියලා. මට කියන්නෙත් නැතුව එයා ගිහිල්ලා තේ එකකුත් හදලා මට කේක් කෑල්ලකුත් අරන් ආවිලා. මේ බලන්න තේ එක තනිකර මේ වතුර පාටයි. එයා ආදරෙන් හදපු තේ එකනේ. ඉතින් වතුර උනත් හරි බොන්න ඕන. මේ තියෙන්නේ මගේ තවත් දවසක්. වීඩියෝ කරන්න හිතුවට මුල ඉඳලා හරි අමාරුයි. මේ ඉතින් උදේ ඔක්කොම වැඩ ඉවර වෙලා බබාලව නාවලා ඉදෙන්නව ලෑස්ති කරලා අද තියෙනවා අපොයින්ට්මන්ට්ස් 3ක් බබාලට. ඉතින් තනියම තමයි මං යන්නේ. ගොඩක් වෙලාවට මං try කරනවා සෑම එක දවසක් නිවාඩු තියෙනවා. ඒ දවසට දාගන්න නැති වුණොත් මං තනියම තමයි යන්නේ බබාලා අරගෙන. ඉතින් ඒ දෙනව නාවලා කරලා හැමදේම ලෑස්ති කරලා දැන් ඉතින් බබාලා ඉන්න අම්මලා දන්නවා අපිට එළියට යනකොට නිකන් හිස් අතින් යන්න බෑනේ දැන්. ඒගොල්ලොන්ගේ ඇඳුම් කිරි බෝතල් ඉතින් මේ දෙනගේ බෙහෙතේ ඔක්කොම මම බෑග් එකකට ලෑස්ති කරගෙන තමයි යන්නේ කොහේ ගියත්. අපොයින්ට්මන්ට් එකට යන්න කලින් ඒ දෙන්නව නාවලා කරලා කිරි දීලා ඔය දැන් තියලා තියෙනවා. ආයි දැන් කීයට ගෙදර එන්න වෙයිද දන්නේ නැහෙනේ. ඒ නිසා ඉතින් තියෙන දෙයක් ටක් ගාලා කාලා යනවා. හැම් තිබුණා, ඔන්න ඔය බන් එකක් තිබුණා. ඕක දාලා නෝක තමයි දැන් ඉතින් දවසටම. ආයි රැයට කනකන්. දැන් ඉතින් යන්න ලෑස්ති වෙන්න ඕන. අපොයින්ට්මන්ට් එකට උනත් මම හරි කැමති වෙලාවට ඉන්න. මම කැමැතිම දේ පරක්කු වෙන එක. ඉතින් මම සාමාන්‍යයෙන් මේ දෙන්නත් එක්ක වෙලාව තියලා තමයි මම යන්නේ අපොයින්ට්මන්ට් එකට. ටිකක් වේලස්සනින්ම ලෑස්ති වෙලා යනවා. කොහේ හරි යන්න ඔන්න වෙන්න තිබිලා වර්ස්ම දේ තමයි වෙන්න පුළුවන් නැපි එකක් චේන්ජ් කරන්න වෙන එක. ඉතින් අවිරගේ නැපි එක මට දැන් චේන්ජ් කරන්න වෙනවා. දැන් එහෙනම් කොහොම ලෑස්ති කරගෙන යන්නයි යන්නේ.
මෙන්න මෙහෙම තමයි මම දෙන්නව ගෙනියන්නේ. සමහර වෙලාවට කාර් සීට් දෙකට දාලා කාර් සීට් දෙක උස්සගෙන යනවා. මේ කාර් සීට් එක බරයි කියන්නේ මම දන්නේ පුදුම බරයි. මගේ අත මගේ කොන්ද ඔක්කොම රිදෙනවා මේ කාර් සීට් එක උස්සගෙන යනකොට හරි අමාරුයි. මේ බලන්න දැන් යන්න ඔන්න මෙන්න තිබිලා මගේ ටී-ෂර්ට් එකේ කිරි දැම්මා. ඉතින් දැන් ආයෙ ඔව මාරු කර කර යන්න වෙලා නැහැ. ඕක පිහිදගෙන යන්න තමයි තියෙන්නේ. ඔක්කොම දේවල් කරගෙන ඒ දෙන්නවත් වාහනේට දාලා වාහනේ ඩ්‍රයිව් කරන ගමන් ගෙදරින් මේ එළියට යනකොට මේ ඔළුවේ තියෙන්නේ තනිකර වැඩ කරන්නේ කිරි ගත්තද බෝතල් ගත්තද බෙහෙත් ටික ගත්තද ඇඳුම් ගත්තද මොනවද ගත්තේ නැත්තේ ෆෝන් එක ගත්තද මොකද අද උදේ කොහොම හරි මේ දෙන්නවත් අරගෙන පුතාව ඉස්කෝලේ දානවනේ උදේට හරිම අමාරුයි. මොකද එදෙනගේ බෙහෙත් තියෙන්නේ 8ට, එදෙනගේ කිරි එක තියෙන්නේ 8ට, පුතාගේ ලන්ච් ලෑස් කරන්න ඕන, පුතා ලෑස්ති වෙලාද කියලා බලන්න ඕන. ඉතින් උදේට හරි ලොකු ස්ට්‍රෙස් එකක්. කොහොම හරි පුතාගේ බෑග් එකට උදේ දැම්ම මගේ ෆෝන් එක. මේ දෙන්නගේ කාර් සීට් දෙක මම අල්ලගෙන යන්න ඕන නිසා මම කිව්වා පුතාට මතක් කරන්න බෑග් එකකින් ෆෝන් එක ගන්න කියලා. කොහොම හරි පුතාව ඉස්කෝලේටත් දාලා ගෙදර ආවට පස්සේ තමයි මතක් වුණේ පුතාගේ බෑග් එකේ ෆෝන් එක කියලා. මේ දෙන්නත් එක්ක ඉන්නකොට විශේෂයෙන්ම මේ දෙන්නට තියෙන ප්‍රශ්නත් එක්ක ෆෝන් එක කියන එක මගේ අතේ තියෙන්න ඕන දෙයක්. ඉතින් ආයේ ඉස්කෝලේට යන්න බෑ. මොකද මම ඉස්කෝලේට බස්සන්නේ ගොඩාක් වෙලාවට මම එහෙම ඔළුවවත් පීරන්නේ නැතුව සමහර වෙලාවට ඇත්තම කිව්වොත් උඩින් මූණ හොදගෙන යනවා. මොකද වාහනේ පුතාව බස්සන එක විතරයිනේ තියෙන්නේ. ඉතින් ආයේ ගෙදර ඇවිල්ලා මම හරියට ඇඳගෙන දුවලා දෙන්නවත් අරගෙන අන්තිමට ඒ දෙන්නවත් ඉස්කෝලේට එක්කන් ගිහිල්ලා ඔහොම තමයි උදේ ගිහිල්ලා ෆෝන් එක අරගෙන ආයි ගෙදර ආවේ. ඔය ආයි ගෙදර ඇවිල්ලා තමයි ඔය අපොයින්ට්මන්ට් එකට යන්න දැඩි බිඩි ගාලා ආයි ලෑස්ති වුණේ. ඉතින් අද හරි ස්ට්‍රෙස්ෆුල් දවසක් මට. ඒ නිසා හැමතිස්සෙම ඔළුව වැඩ කරන්නේ ගෙදරින් එළියට බහිනකොට මේ දෙන්නවත් අරගෙන අරක ගත්තද මේක ගත්තද ෆෝන් එක ගත්තද. ඉතින් ඕවා තමයි. ඊළඟ මිෂන් එක මේ තඩි ප්‍රෑම් එක. මේ ප්‍රෑම් එක පුදුම බරයි. මේක උස්සලා මගේ කොන්ද මොන හරි වුණා. මගේ කොන්දේ අමාරු තාම තියෙනවා. හරි බරයි මේ ප්‍රෑම් එක. මේ දෙන්නව එක්කන් යනකොට මං හරි සමහරලාට ස්ට්‍රෙස් එකේ යන්නේ. මොකද එක්කෙනෙක් හරි අන්සෙටල් වුණොත් මම මේ වගේ තනියම යනකොට ඒක මාර අමාරුයි. ඒක වචන වලින් කියන්න බෑ. පුදුම විදියට අසරණ වෙනවා තනියෙන් මේ දෙන්නම අරගෙන. එක්කෙනෙක් හරි අන්සෙටල් වුණොත් හරි දෙන්නම හරි අන්සෙටල් වුණොත් ඒක හරි අමාරුයි. පොඩි දෙන්න මට දෙන්නෙක් කියන එක මට ලොකු දෙයක් නෙවෙයි. මට ඒක මට ලොකු හයියක් තියෙනවා. ඒ කියන්නේ මට ඒගොල්ලෝගේ වැඩ කරන එක ඒක ප්‍රශ්නයක් නෙවෙයි. ලොකුම දේ ඒ දෙන්නටම තියෙන මේ සිවියර් කන්ඩිෂන් එකත් එක්ක ඉතින් ගොඩාක් අපොයින්ට්මන්ට්ස් තියෙනවා ඒ දෙන්නට. ඉතින් ගොඩාක් ඒගොල්ලෝගේ බෙහෙත් ගොඩාක් තියෙනවා ඒගොල්ලොන්ට. ඒවා හැමදේම වෙලාවට දෙන්න ඕන. ඉතින් අර ඒක ටිකක් එක්ස්ට්‍රා ස්ට්‍රෙස් එකක් මට. නමුත් මම කොහොම හරි කරගෙන යනවා. එහෙනම් ඉතින් දෙන්නව දාගත්ත ප්‍රෑම් එකට. දාගත්තට පස්සේ හිතට ලොකු සැනසීමක් ආවා අපොයින්ට්මන්ට් එකට ආපු එක ගැන. ඒත් හිත කියනවා එක්කෙනෙක් හරි ඇඬුවොත් අන්සෙටල් වුණොත් ටිකක් අමාරුයි. නමුත් කොහොම හරි එක්කෙනෙක්ට නිින්ද ගියා අක්කට. අක්කා තමයි කොයි වෙලාවෙත් කුරු ගාන එක්කෙනා. නංගි හරිම අහිංසකයි. මේ ඉන්නේ නංගි පැටියා අවීර හරිම අහිංසකයි. ඊට පස්සේ ECG කිවර වෙලා ඔය දැන් ඉන්නේ ඒගොල්ලෝගේ වැක්සින් එකට. ඉතින් ඒ ටික නම් මට වීඩියෝ කරගන්න බැරි වුණා. මේ අපේ පුතාට අද පොඩි වාසියක්. තාත්තා අරන් දීලා යාට සෑම්ගේ තාත්තා අඩුවට පොඩි ෆෝන් එකක් අරන් දීලා. එයාගේ වයස හැටියට ෆෝන් තියෙන්න ඕන වයසක් නෙවෙයි. නමුත් මෙහි පොඩි අයගේ ලයිෆ් එක ටිකක් හරි වෙනස්. දැන් අපේ කාලේ නම් අපිට ගොඩාක් හිටිය සෙල්ලම් කරන්න එහෙම.
අක්කලා ඔහොම ඉතින් හිටිය අපේ නෑදෑයෝ. නමුත් අපේ මට තේරෙන විදිහට අපේ පුතාව ගත්තොත් එයා තනියම. ඉතින් ප්ලේ ඩේට් එකක් එහෙම දාගත්තොත් තමයි. නැත්තම් ඉතින් තනියම. එයා සෙල්ලම් කරනවා ඔන්ලයින් මොකක්ද ගේම් එකක් ගහනවා එයාගේ යාළුවොත් එක්ක. ගේම් උනත් එයාට දීලා තියෙන්නේ එයාට හැම ගේම් එකම ප්ලේ කරන්න දෙන්නේ නැහැ. ගොඩක් වයලන්ස් ඒ වගේ තියෙන ගේම් කොහෙත්ම ප්ලේ කරන්න දෙන්නේ නැහැ. ඒවත් නීති දාලා තියෙන්නේ. එතකොට එයාට හවස 6 වෙද්දී එයාට මොනවත් පාවිච්චි කරන්න බෑ. කිසිම ෆෝන් මොනවත් පාවිච්චි කරන්න බෑ හවස 6න් පස්සේ. මෙහි ඉස්කෝල මන් දන්නේ හැම ඉස්කෝලෙද කියන්න. මං අහපු ගොඩක් ඉස්කෝලවල හෝම්වර්ක් දෙන්නේ නැහැ. ඉතින් අඩු ගානේ ඒගොල්ලොන්ගේ මගේ පුතාගේ ඉස්කෝල ගැන කතා කරොත් නිවාඩු කාලයටවත් ඒගොල්ලන්ට හෝම්වර්ක් දෙන්නේ නැහැ. ඉතින් අපිටත් කරන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. දැන් නම් මම කොහොමත් බිසියා පොඩි කාලේ නම් ගොඩක් වර්ක් බුක්ස් ඒ වගේ කරා. දැන් නම් නැහැ. ඉතින් මෙහි ටියුෂන් ක්ලාසස් ඒවත් නැහැ. ටිකක් අධ්‍යාපනයේ පැත්තෙන් ගත්තොත් ටිකක් හරි අඩුයි මෙහි. අපේ ලංකාවේ තියෙන අධ්‍යාපනය මේ රටේ මම දකින්නේ නැහැ. අද මේ තවත් දවසක් සෑම් ගෙදර ඉන්න දවසක්. මගේ ආසම දවස් දෙක. එයා ගෙදර ඉන්න දවස් දෙක. ඉතින් එයා හැම දෙයකටම මට උදව් කරනවානේ. ඒ නිසා මට ස්ට්‍රෙස් නැති දවස් දෙක. ඉතින් අද මගේ හොඳම යාළුවගේ ගෙදර යන්න දාගත්තා. පුතාට ප්ලේ ඩේට් එකකුත් එක්ක. ඉතින් මාත් යනවා බබාලා දෙන්නත් අරගෙන. මොකද අපිට හම්බුන්නේ නැහැ. අපි හොස්පිටල් ඉඳලා ආවට පස්සේ අපිට යන්න හම්බුන්නේ නැහැ. ඒ නිසා මේ ඉන්නේ මගේ හොඳම යාළුවෙක් ජීනා. එයාගේ ගෙදර ආවා ඉතින් පොඩි දෙන්නත් අරගෙන. මේ ඉන්නේ ජීනාගේ හස්බන්ඩ්. මේ ඉන්නේ ජීනා. හරිම ආදරණීය ෆැමිලි එකක්. මම හරි ආසයි වගේ මිනිස්සුන්ට. මට ගොඩාක් යාළුවෝ නැහැ මෙහි. આવුත් ජීනා අනිවාර්යෙන් කන්න මොන හරි හදනවා. එයාද මං ආසම තෝසේ හදලා. ඉතින් මට මං හරි අකමැති කියන්නේ මං ආස නැහැ මෙහි නිව්සීලන්ඩ් කෑම හරි ප්ලේන්. මං හරිම ආසයි ලංකාවේ කෑම හරි ඉන්දියන් කෑම හරි කන්න. ඉතින් ලංකාවේ කඩවල් නම් අපි ඉන්න පැත්තේ නැහැ. මට chance එකක් හම්බුණා ලංකාවේ කෑම කන්න ඕක්ලන්ඩ් ගිය මේ හොස්පිටල් ඒ හිටපු මාස 3 මගේ යාළුවෝ මට කන්න ගෙනල්ලා දුන්නා. ඕක්ලන්ඩ් වල ඉන්නවා මගේ යාළුවෝ දෙන්නෙක්. ඉතින් ඒගොල්ලෝ මට කන්න ගෙනල්ලා දුන්නා ලංකාවේ කෑම. මම හිතන්නේ කාලෙකට පස්සේ මං කෑවේ ලංකාවේ කෑම. කොහොම හරි තෝසේ අර ලොකු තෝසේ දෙකක්ම ජීන මට දුන්නා. මං ඒ දෙකම කෑවා. එහෙනම් මේ මගේ දවසෙන් ටිකක් ආයේ පුළුවන් වෙලාවකට වීඩියෝ එකක් අරන් එන්නම්.